අයිබෝවන් සුබ දවසක් සියලුම ශ්‍රී ලාංකිකයන්ට. දවසින් දවස අපේ බලාපොරොත්තු කියනවා සුන් වෙනවා නේද? විශේෂයෙන්ම අපි මැද පෙරදිග ජීවත් වෙන මැද පෙරදිග වැඩ කරන අපි ආදරණීය ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු සුන් වෙනවා නේද? බලාපොරොත්තු ගොන්න පොදි බැඳගෙන මැද පෙරදිග වගේ රටවල් වලට ඇවිල්ලා මේ වැඩ කරලා දුක් විඳලා යන්න හිටපු ඔයාලගේ බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා නේද? කරන්න දෙයක් නැහැ. ඒක තමයි උරුම කරුමේ. උරුම කරුමේ. මොකද මේකට ඔයාලා වැඩ කරන ගෙදර බාබා මාමා සම්බන්ධ නැහැ. මේකට මේ රට සම්බන්ධ නැහැ. මේකට අපේ දැන් පවතින ආණ්ඩුව සම්බන්ධ නැහැ. මේකට ඔයාලා අපි සම්බන්ධ නැහැ. කොහේවත් රටවල් තුනක උන්ගේ පෞද්ගලික ඇරියස් නිසා අද අපි හැමෝම එකතු වෙලා දුක් විඳිනවා. දවසින් දවස අපට ඔයාලට දෙන්න බෑ තොරතුරක්. මොකද්ද? මේක අහවල් දවසේ මේ යුද්ධය ඉවර වෙනවා. බලාපොරොත්තුවක්වත් ඔයාලට දෙන්න බෑ. දවසින් දවස මුන් සූදානම් වෙනවා උන්ගේ ඉදිරි සැලසුම් වලට. උන් සැලසුම් සකස් කරන්නේ ඇමරිකාව සකස් කරනවා තෙල් ටික අල්ලගන්න. අරයා රට විනාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. අර කට්ටියත් පම්පෝරික ගහිනවා, අපිත් ගහනවා, තොපිට ගහනවා. ඒකේ දැන් උච්චම අවස්ථාවට ඇවිල්ලා මැද පෙරදිග කලාපයේ තියෙන මයික්‍රොසොෆ්ට් ඇතුළු ওই ගොඩාක් කම්පැනි ඇමරිකාවට ඊශ්‍රායලට අයිති විශාල නම ගියපු කම්පැනි තියෙනවනේ. ওই කම්පැනි වලට ඒ මූලස්ථාන වලට ඒ ශාඛා වලට ගහනවා කියලා තර්ජනය කරලා තියෙනවා. ඉතින් ඒවා මේ රටවල වල කොච්චර තියෙනවද? දුබායි වල කොච්චර තියෙනවද? බහරේන් වල, කටාර් වල, කුවේට් වල, සෞදි වල මේ රටවල වල කොච්චර තියෙනවද කියලා කවුරුත් දන්නවා. මොකද මේ රටවල් ඉලක්ක කරගෙන තමයි ගොඩක් ඔය කර්මාන්තශාලා බිහි වෙලා තියෙන්නේ. මොකද මේ රටවල් වල තමයි ගොඩක් මුදල් තියෙන්නේ. ඒ නිසා ගොඩක් ඔය යුරෝපා රටවල් මේ රටවල් වලට ආයෝජනය කරලා තියෙනවා. ඉතින් මේ මොහොත වන විට දැන් කවුරුත් දකින්න ඇතිනේ. බහරේන් වල විශාල කර්මාන්තශාලා වලට ගැහුවා. ඩුබායි වල ගැහුවා. ඒ වගේම ගුවන් තොටුපොළ වලට ගැහුවා. කීපයක්ම දැන් ගහලා තියෙනවා. මේ විදිහට ගහලා විනාශ කරලා දාන එක තමයි එයාලගේ එකම බලාපොරොත්තුව. එයාලා ගහන්නේ එහෙමයි. අර එයාලා මෙහාට ගහනවා, මෙයාලා මෙහාට ගහනවා. ළඟ එකාට ගහනවා. ඒක තමයි කරන්නේ. දැන් අර විශ්වවිද්‍යාලයට ගහපු වෙලාවේ මැද පෙරදිග කලාපයේ තියෙන සියලුම විශ්වවිද්‍යාල වලට ගහනවා කියලා අනතුරුව ගවලා තියෙනවා. එයාලා ගහනවා කියලා දැන් තර්ජනය කරලා තියෙනවා. දැන් ඒ වගේ අහල පහල ඉන්න අයට ආචාර්ය මහාචාර්යවරුන්ට අයින් වෙන්න අනම්මනම් කියලා තියෙනවා. ඉතින් අපි කුවේට් එකෙත් එකක් තියෙනවා. කටාර් වල තියෙනවා 5ක්. යුනිවර්සිටි 5ක් තියෙනවා කටාර් වල. ඒ වගේම ඩුබායි වල, එමිරේට්ස් වල තියෙනවා ඇමරිකන් යුනිවර්සිටි. සාජා වල එකක් තියෙනවා, ඩුබායි වල දෙකක් තියෙනවා. ඒ වගේම ලෙබනන් වලත් තියෙනවා දෙකක්. ඇමරිකන් යුනිවර්සිටි ඔෆ් බීරෝඩ්, ලෙබනන් ඇමරිකන් යුනිවර්සිටි කියලා දෙකක් තියෙනවා ලෙබනන් වල. ඊට අමතරව ඉරාක් වල 3ක් තියෙනවා. ඉරාක් වලත් 3ක් තියෙනවා. ඇමරිකන් යුනිවර්සිටි ඔෆ් ඉරාක් බැග්ඩාඩ් වල තියෙන්නේ. කුවේට් වලත් එකක් තියෙනවා, ජෝර්දාන් වලත් එකක් තියෙනවා. එයාලා අනතුරුවන් ගවලා තියෙනවා. කොයි මොහොතේ ගහනවද කියන එක එයාලා කියලා ගහන්නේ නැහැ මේ දැන් ගහනවා කියලා. අන්න ආවට කට්ටියට අයින් වෙලා ඉන්න කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සියලුම ජල බලාගාර වලට, විදුලි බලාගාර වලට ගහනවා කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් එතනින් නොනවෙති බැංකු පද්ධතියට මූල්‍ය ආයතන වලට ගහනවා කියලා කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න අලුත් මේක තමයි ඒ කට්ටියට අයිති, ඇමරිකාවට අයිති, ඊශ්‍රායලට අයිති, බටහිරට අයිති සියලුම කම්පැනි වලට ගහනවා කියලා තියෙනවා. ආර්ථිකයක් ඉතුරු වෙයිද? රටක් ඉතුරු වෙයිද? මේ ලෝක යුද්ධය තමයි මේ ආරම්භ වෙලා තියෙන්නේ. මේ ලෝක යුද්ධය. දැන් මේක එක පැත්තකින් යුද්ධයක්, අනිත් පැත්තෙන් ආර්ථික යුද්ධයක්. හරි? ආර්ථික යුද්ධ. තැලෙන්නේ කවුද? පොඩි වෙන්නේ කවුද? ඔයාලා අපි වගේ පුංචි දියුණු වෙමින් පවතින රටවල් තමයි තැලෙන්නේ, පොඩි වෙන්නේ. මෙව්ව අපට බලාගෙන ඉන්නවා හැර වෙන කිසිම කරන්න දෙයක් නැහැ. විකල්ප මොකුත් නැහැ. බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. හරි? ඇත්තටම කියනවා නම් මැද පෙරදිග මේ අපි වැඩ කරන රටවල් ටිකටත් බලාගෙන ඉන්නවා හැර මොනවත් කරන්න දෙයක් නැහැ. ඇමරිකාවට තර්ජනය කරන්නද? ඉරානයට තර්ජනය කරන්නද? මොකවත් වෙන්නේ නැහැ. නමුත් ඉරානෙන් මොකද්ද කියන්නේ? එයාලා කියන්නේ පුළුවන් තරම් අපට සහයෝගය දෙන්න. අපට සහයෝගය දෙන්න කියලා ඩුබායි එකෙන්, සෞදියෙන්, අරකෙන් මේකෙන් ඉල්ලනවා. හරි? වක්‍රාකාරයෙන් ඍජුව නෙමෙයි වක්‍රාකාරයෙන්. සෞදිය කියන්නේ අපේ මිත්‍ර රටක්, අරකක් මේකක් ගග එක මාධ්‍ය නිවේදන දානවා. මොන නිවේදන දැම්මත් වෙලා තියෙන්නේ ඔන්න ඕක. ඉතින් ඒ නිසා අපි කියන්නේ අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට, මේ මැද පෙරදිග ජීවත් වෙන වැඩ කරන සහෝදර සහෝදරියන්ට ගොඩක් අය අපේ ව්‍යාපාරිකයෝ ඉන්නවා. අද කාගෝ ආයතන වැටිලා තියෙනවා, ඒජන්සි කරුවෝ වැටිලා තියෙනවා.
ඒ වගේම ලංකාවෙන් බඩු මුට්ටු ගෙනල්ලා මේ රටවල වල විකුණන අපේ ඒ ව්‍යාපාරිකයෝ ටික වැටලා ඉන්නවා. ගොඩක් අය දැන් වැටිලා ඉන්නවා. කොටින්ම කියනවා නම් ඒ රූම් රෙන්ට් එක කඩවල රෙන්ට් එක දී ගන්න බැරි තත්ත්වයකද වැටිලා ඉන්නවා. ඒ තරමට ව්‍යාපාර බංකොලොත් වීගෙන යනවා. මේක මෙහෙ විතරක් නෙමෙයි ලංකාවෙත් එහෙමයි. සේවකයොන්ට පඩි නඩි ගෙවා ගන්න බැරි මට්ටමට අද කම්පැනි ටික වැටිලා තියෙනවා මේ රටවල් වල. ඒක අපේ විතරක් නෙමෙයි හැම රටකම සිද්ධ වෙලා තියෙන දෙයක්. ඒකෙන් අපේ අයට ගොඩක් දැන් තමුන්ගේ රැකියාව පවා අහිමි වෙලා තමුන්ගේ රැකියාව පවා අහිමි වෙන තත්ත්වයට තමුන්ගේ වැටුප අහිමි වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපිටත් තව ටික දවසකින් මොකක් වෙයිද දන්නේ නැහැ. ගුවන් තොටුපළ ඇරියේ නැත්තම්. හරි. ඒ අනිශ්චිතකම තියාගෙන තමයි අපි තවමත් මේ රැකියාව කරගෙන ඉන්නේ. ඉතින් අපි ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන් අපි ඉල්ලන්නේ ඒකයි. ඔයාලට කියන්න තියෙන එකම දේ තමයි මේක ඔයාලගේ බාබලා මාමලා කරපු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ඔයාලා ටිකට් ඉල්ලලා ඔයාලා රණ්ඩු වෙන්න එපා. ඔයාලා රණ්ඩු වෙලා ඔයාලට තියෙන රැකියාව හිමි කරගන්න එපා මේ මොහොතේ. මොකද ගුවන් ටිකට්පත් මිල අධික නිසා ඔයාලගේ සේවා කාලයේ ඉවරුනොත් ඔයාලට යන්න දෙන්නේ නැහැ. ඒක අපි දන්නවා. විශාල කෝල් ප්‍රමාණයක් එනවා අපිට. හරි? ඒකට ඉස්සර නම් ක්‍රමවේදයක් තිබුණානේ. දුන්නේ නැත්තම් එම්බසියට කතා කරපුවාම එම්බසියෙන් ඒ සියල්ල කරලා දෙනවනේ. දැන් කෝ ගුවන් තොටුපළක් කෝ කොයි ෆ්ලයිට් කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා සෞදි ඉන්න කට්ටියට ඒක ප්‍රශ්නයක් නැහැ. ඩුබයි වල ඕමාන් වල ඉන්න කට්ටියට ප්‍රශ්නයක් නැහැ. අනික් රටවල් ටිකට ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක ඉවසගෙන දරාගෙන ඉන්න. අපි දන්නවා කුවේට් එකේ 1,75,000ක් විතර ඉන්නවා. අපි ඒක දන්නවා. උතනින් කී දහහක් දැන් යන්න රෙඩි වෙලා ඇද්ද? බලමු අපි අතුරුදායක ආරංචියක් ළඟදිම දෙන්න පුළුවන් වෙයි. අපි ආරංචිය වලට දෙන්නම්. ටික හරි ගුවන් ගමන් ආරම්භ කරයි කියන බලාපොරොත්තු අපි තුල තියෙනවා. ඒක බලමු සතියක් දෙකක් තුර මොකද්ද වෙන්නේ කියලා. ඉතින් දැන් මේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කරනවා කියන ඒ බියත් එක්ක ඒ සැකයත් එක්ක තමයි ගොඩක් ඒ දේවල් පස්සට ඇදිලා තියෙන්නේ. දැන් මොකද මුන් අර මෙච්චර දවස් කැවේ උඩින් දැන් අන්න ඇමරිකාවෙන් සෙබළු ගෙනල්ලා දැන් වට කරගෙන ඉන්නවලු. දැන් ඇමරිකාවෙන් එනවලු. තවත් මුහුදේ එනවලු. ඉතින් එහෙම තත්ත්වයකුත් තියෙන නිසා මේක මොන තත්ත්වයක් උදා වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් මේ මොහොතේ මේ අපට කියන්න බැරි අන්න ඒ නිසා. ඉතින් ඒ නිසා ඉවසීමෙන් රැකියාව ආරක්ෂා කරගෙන ඉන්න. පුළුවන් තරම් රැකියාව ආරක්ෂා කරගෙන ඉන්න. අපි කියන්නේ හෝමුස් සමුද්‍ර සංධිය ඇරලා නැව් ගමන හරියට වැඩ කරන තුරු ඔයාලා ඔය කාගෝ දාන එකත් දෙපාරක් හිතන්න. කාගෝ දාන එකත් දෙපාරක් හිතන්න. මොකද ඇත්තට ඊට පස්සේ කාගෝ වලට බඩු ගියේ නැහැ කියලා ඔයාලා බණින එකේ තේරුමකුත් නැහැ. එයාලට පෞද්ගලික නැව් නැහැ. නැව් මාර්ගත් නැහැ. එයාලත් දාන්නේ නැවකට කන්ටේනර් පුරවලා ඊට පස්සේ ඒ නැව් ගියේ නැත්තම් බඩු කන්ටේනර් එකේ පල් වෙනවා. ඒ නිසා බඩු දාන එක ගැන දෙපාරක් හිතලා හොඳට දාන්න. සමහර විට කාගෝලට කතා කරොත් එයාලා කියයි "ඌ දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ දාන්න කියලා." ඔයාලා හිතන්නේ ඒක. අපි කියන්නේ දාන්න එපා කියලා. අපි කියන්නේ පොඩක් කල්පනා කරන්න. හරි? කොහොම කරත් දාන්න ඕන කාගෝ බඩු තියෙනවා නම් බඩු දාන්න තියෙන වලට ඒ විදිහටම තමයි කාගෝ හරහාම තමයි. ඉතින් ඒකට ඔයාලා හොඳට කාලය බලලා දාන්න. හොඳට හිතලා බලලා දාන්න. හොඳේ? ඒ දේ කරන්න. ඔයාලට යන්න බැරුව යන එක ක්ලියර් වෙන්නේ නැතුව බඩු දාලා අමාරු වැටෙන්න එපා කියන එක විතරයි ඒ දැනුවත් කිරීම විතරයි අපි ඔයාලට කරන්න තියෙන්නේ. අපි කියන්නේ නැහැ ඔයාලට ඒකට දාන්න මේකට දාන්න අරකට දාන්න කියලා. මොකද එහෙම අපි කියන්න යන්නේ නැහැ. එහෙමනම් සියලු දෙනාට අපි ආරාධනා කරනවා මේක මගේ අලුත් channel එක ඔයාලා කවුරුත් දන්නා මගේ පරණ channel එක ගියා. පුළුවන් නම් අපිට සහයෝගයක් දෙන්න. මේ channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න හැමෝටම මේ වීඩියෝ share කරන්න. පුළුවන් විදිහට අපි ඔයාලට දන්න හැම දෙයක්ම අපි මේ විදිහට අපි අරගෙන එනවා. බොහොම ස්තුතියි රැඳී සිටියට.